එක තැනක තියෙන පිළිකාවක් මුළු ශරීරයේම ආක්‍රමණය කරන්නේ කොහොමද? අද අපි කතා කරන්නේ පිළිකාවක් ශරීරය පුරා ව්‍යාප්ත වෙන ක්‍රමය ගැන. අපි හැමෝම බය මේ පිළිකාව පැතිරෙන නිසානේ. ඇත්තටම මේක එක තැනකින් තවත් තැනකට යන්න පාවිච්චි කරන අතුලන්ත පාරම් මොනවද? විද්‍යාත්මකව බැලුවොත් පිළිකා සෛල ශරීරය ඇතුලේ ගමන් කරන ප්‍රධාන මාර්ග හතරක් තියෙනවා. පළවෙනි සහ භයානකම ක්‍රමය තමයි රුධිරය මගින් පැතිරීම. පිළිකා සෛල රුධිර නාලවලට එකතු වෙලා මුළු ඇඟ පුරාම ගමන් කරනවා. ඒ කියන්නේ රුධිර සංසරණ පද්ධතිය හරහා ශරීරයේ ඕනෑම තැනකට යන්න පුළුවන් කියන එකනේ. එතකොට දෙවෙනි ක්‍රමය මොකද්ද? ඔව්. දෙවෙනි ක්‍රමය තමයි අපේ සිරුරේ වසා පද්ධතිය මගින් ව්‍යාප්ත වීම. අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ කොටසක් වෙන වසා නාල හරහා මේ සෛල ගමන් කරලා වසා ගැටිති වලට ඇතුල් වෙනවා. එතකොට රුධිරයට හරි වසා පද්ධතියට හරි ඇතුල් වෙන්නේ නැතුව පැතිරෙන්න බැරිද? පුළුවන්. ඒක තමයි තුන්වෙනි ක්‍රමය. ඒකට කියන්නේ ඍජු ලෙස ව්‍යාප්ත වීම කියලා. ඒ කියන්නේ පිළිකාව හැදුණු තැන ඉඳන් ඒ අවට තියෙන නිරෝගී පටක සහ අවයව වලට කෙලින්ම කාවැදීගෙන ඇතුල් වෙන එක. එතකොට හතරවෙනි ක්‍රමය මොකද්ද? හතරවෙනි ක්‍රමය තමයි අභිග්‍රහීය ව්‍යාප්තිය කියලා කියන්නේ. ශරීරයේ තියෙන කුහර, උදාහරණයක් විදිහට උදර කුහරය වගේ හිස් අවකාශ හරහා එක අවයවයක ඉඳන් තවත් තැනකට පැතිරෙන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. මේ මාර්ග හතර පාවිච්චි කරලා විවිධ පිළිකා වර්ග ශරීරයේ විවිධ කොටස් වලට යන්නේ. හරියටම හරි. විවිධ පිළිකා වර්ග ශරීරයේ විවිධ කොටස් හෝ අවයව වලට ව්‍යාප්ත වෙනවා. උදාහරණයක් විදිහට පියරු පිළිකා. මේ මාර්ග ඔස්සේ වසාගෙඩිති, අස්ථි, අක්මාව, පෙනහැලි සහ මොළය දක්වා ව්‍යාප්ත වෙන්න පුළුවන්. එතකොට මෙලනෝම කියන සමය පිළිකා සහ තයිරොයිඩ් පිළිකා. මෙලනෝම ප්‍රධාන වශයෙන් අක්මාව, වසාගෙඩිති සහ මොළයට පැතිරෙනවා. තයිරොයිඩ් පිළිකා යන්නේ වසාගෙඩිති, අස්ථි සහ පෙනහැලි වලට. වකුගඩු සහ ඩිම්බකෝෂ වගේ අභ්‍යන්තර අවයව වල පිළිකා පැතිරෙන හැටි පොඩ්ඩක් කියමුද? වකුගඩු පිළිකා හෘදය, අක්මාව, අස්ථි, පෙනහැලි වලට, ඩිම්බකෝෂ පිළිකා අක්මාව, පෙනහැලි සහ වසාගෙඩිති වලටත් ව්‍යාප්තිය සිද්ධ වෙනවා. දැන් පැහැදිලි. මේ ප්‍රධාන මාර්ග හතර ගැන දැනගෙන ඉන්න එක පිළිකා පාලනයට ගොඩක් වැදගත්. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමුවෙමු.